ගොඩක්ම බඩු තියෙන සීන් එකෙන් අපෝ එක මාරම ලොකුයි. Hi again. අපේ ස්කයිලි බබාට යාගේ 1 year birthday එක ඉක්මනටම එනවා. ඉතින් මං යාට ඕඩර් කරා. යාට gifts ටිකක් gifts කිව්වට යාට ඕමනා වෙන දේවල් ටිකක් ඕඩර් කරා. දරස් එකෙනුයි ෂීන් එකෙනුයි. තව ආසම pet shop එකකිනුයි. ගොඩාක් බඩු තියෙනවා. මේක එකක්. මේක තමයි ගොඩාක්ම බඩු තියෙන්නේ. ෂීන් එකෙන් අපෝඩර්. Shall we open? Shall we open and see the gifts? තව තියෙනවා ලොකු පෙට්ටියක්. මේක නම් තියෙන්නේ මං shop එකෙන් ගත්ත බඩු ටික. මං ඒ ඕඩර් කරපු හැම දෙයකටම ස්කයිලි එකට රියැක්ට් කරේ කොහොමද කියලා ඒ වගේ මම පර්සනලි ඒ ප්‍රොඩක්ට් එක ගැන හිතන දේත් මම ඔයගලත් එක්ක දැන් ෂෙයා කරගන්නම්. ඒතර මම ඕඩර් එක ආව ගමන්ම පොඩ්ඩක් ඕපන් කරලා බලුවා මට ඉන්න බැරුව ගිය වීඩියෝ එකක් කරනකම්. අපි දැන් බලමු අපි ඕඩර් කරපු බඩු ටික. මුලින්ම තියෙනවා ෂේවර් එකක්. ඇත්තටම මේක යූස් කරන්නේ ගලන්ගේ අර පෝස් වල ඇතුලේ තියෙන බෝල් කපන්න. මම නිකන් try කරන්න තමයි ඕඩර් කරේ. මම ඒ ඔක්කොම ඕඩර් කරේ. pink color වලින් හරිම cute එක. liquid එකකුයි brush එකකුයි cable එකකුයි තියෙනවා. ඒක ඔක්කොම instructions උත් දාලා තියෙනවා. ෂේවර් එක නම් හරිම cute. මම press කරලා මගේ කොන්න කැපෙයි. කැපෙනවා. අපි ඒක ස්කයිලිටත් කරලා බලමු. මේ මොකද? cute. cute socks දෙකක් තියෙනවා. ඒක හරිම cute. ඒකේ පාට ඒ වගේම මේකේ piggy කෙනෙක් ඉන්නවා. Oh, tiny. අනේ මේ බලන්නකෝ. අනේ ස්කයිලිට දාලා බලන්න ඕන. කැදෙයි නේද ස්කයිලිට? ටිකක් චූටිත් වගේ. ස්කයිලිට දාලා බලමු අපි. ඊට පස්සේ තියෙනවා ලොකු එකක්. ස්කයිලිට අලුතෙන් මම ඕඩර් කරා ඩොග් බෙඩ් එකක්. එයා අසවෙයි ගොඩක් මොකද එයාට කලින් ගත්ත එක එයා චූටි කාලේ මම ගත්ත එක. ඉතින් ඒක දැන් ටිකක් පරණයි. මම ඉතින් ලොකු සයිස් එකකින් ගත්තා එයාට. ඒක ඇත්තටම මාර ලොකුයි. මේ බලන්න. ඒක මාරම ලොකුයි. ඒ වගේම මාර කම්ෆර්ටබල්. and ඒකේ කලර්ස් උත් හරිම ලස්සනයි. ඊළඟට මං ඕඩර් කරලා තියෙනවා මේක ඇත්තටම nails shape කරන එක trim කරන එකක් වගේ. ඒකේ ගොඩාක් tools තියෙනවා. අපි ඒක open කරලා බලමු. wait will you. ඒක මං හිතන විදිහට dogs ටත් වගේම අපිටත් use කරන්න පුළුවන් අපේ nails වලට. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. oh wow. ඒකත් රෝස පාටයි. මේ බලන්න. ඒක නම් නිකන් ඇඩ්වාන්ස් එකක් වගේ. දැන් ගොඩක් වර්ග තියෙනවා. මේ නිකන් බ්‍රෂ් කරන එක. මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික තියෙනවා. ඒක මම charge කරලා try කරලා බලන්න ඕන. ඊට පස්සේ තියෙනවා මොකද? ඇත්තටම මේක dogs වලට කන්න දෙද්දි බිමින් දාන මැට් එකක් කියලා තමයි තිබුණේ. හිතුවට වැඩි ගොඩාක් පොඩියට ආවා. ඉතින් මං හිතුවා ඒක ස්කයිලිට resting pad කියලා එකට කියන්න. නේද? This is a resting pad no? Colors හරිම ලස්සනයි. Light pink. ඒ වගේම අපේ නම අපිට ඕන නම customize කරලා ඒක ලැබෙනවා. ඊට පස්සේ මම order කරා මේ cute dog bandana එකක්. ඒක හරිම cute. අපි ස්කයිලිට දාලාම බලමු ඒක. ඊට පස්සේ තියෙනවා dogs එළියට යද්දි දාන dog shoe එකක් කියලා තමයි ඒකේ තිබුණේ. මම try කරන්න ඒකත් order කරා. ඔක්කොම pink color මම ගත්තා ඉතින්. Oh, හරිම cute. මේ බලන්නකෝ ඒක. මෙහෙම ඇදලා ඒක adjust කරන්න පුළුවන්. Oh, අතුලත් මාර comfy. හරිම soft material එකක් ඇතුලේ තියෙන්නේ. අඩියට දාලා තියෙන hard material එකක්. ඒක මෙහෙම යාගේ කකුලට දාලා ඇදලා තද කරන්න තියෙන්නේ. මට මේක ස්කයිලිට දාලා බලන්න ඕනේ කොහොම හරි. ඊට පස්සේ තියෙනවා මේ lint roll එක. ඇත්තටම අපේ ස්කයිලිගේ fur හැමතැනම තියෙන හින්දා අපිට මේක ගොඩාක් වමනා දෙයක්. මම ඒක පාවිච්චි කරන හැටිත් පෙන්නන්නම්. ඒ කියන්නේ අපේ ඇඳුම් වල තියෙන බූල් ලේසින් අයින් කරන්න පුළුවන් දෙයක් තමයි මේක. ඒක cute handle එකකුත් එනවා. sets තුනක්
හම්බ වෙනවා. මේක නිකන් normal cello tape වගේ tape එකක්. ඒක ඇඳුමට තිබ්බම ඇඳුම් වල තියෙන fur ඇලෙනවා ඒකට. ඊට පස්සේ තියෙනවා චූටි key tag එකක්. ඒ key tag එක ඇතුළට dogs ලගේ fur දාන්න පුළුවන්. يعني memory එකක් විදිහට තියාගන්න. ඉතින් මම ඒකත් order කරා. අපේ ස්කයිලි බබාගේ fur දාලා තියාගන්න. අනේ. මේ තියෙන්නේ චූටි cute dog කෙනෙක් ඉන්නේ transparent. මෙන්න මෙතන ඇතුලේ තියෙනවා ස්පේස් එකක්. ඒක ඇතුළට dog fur දාන්න පුළුවන්. ඒක දාලා ඉවර වෙලා වහන්න තියෙනවා. මේ තියෙන්නේ. හරිම cute. ඊට පස්සේ තියෙනවා අපේ ස්කයිලි බබාගේ බර්ත්ඩේ එකේ ඩෙකොරේෂන්ස් වලට මම පොඩි දේවල් ටිකක් order කරේ. ඒ කියන්නේ balloons, foil balloons වගේ. දැන් ගලවන්නේ නැහැ. මොකද ළඟදිම මම වීඩියෝ එකක් කරනවා යාගේ බර්ත්ඩේ vlog එක. එතකොට අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. එතකොට ඒ ටික තමයි මම ශ්‍රීන් එකෙන් order කරපු ටික. ඊට පස්සේ අනිත් ලොකු පෙට්ටිය මම මේක order කරා දරස් එකෙන්. මේක ඇත්තටම dogs වලට feed කරන්න පුළුවන් විදිහේ stool එකක්. මේක විතරයි මම දරස් එකෙන් ගත්තේ. අපි ඒකත් open කරලා බලමු. මුලින්ම details දාපු කොලයක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට stainless steel bowls දෙකක් තියෙනවා. මේකේ නම් හොඳට ඉඩ තියෙනවා. එකකට වතුර දාන්න පුළුවන්, අනිත් එකට කැම දාන්න පුළුවන්. මේක adjust කරන්නේ right. ඒකේ මේ height එක adjust කරන්න පුළුවන්. ගොඩක් අවශ්‍යම වෙලා තිබුණ දෙයක්. මම දැන් පෙන්නන්නම් මම ස්කයිලිගේ ටොයිස් ටික ගත්ත shop එකකින් මම ගත්ත ටොයිස් ටික. ඒවා හරිම cute. මේක තමයි පළවෙනි එක. එන්න එපා ඔමින. මම යාට මේක පෙන්නන්නේ නැහැ මොකද මට යාගේ රියැක්ෂන් එක පෙන්නන්න ඕන. මේක cute නේද? ඊට පස්සේ ඉන්නවා තවත් මම මේකේ සද්දයක් එනවා මම සද්ද කරන්නේ මෙතනම ඉන්න හින්දා මම ගත්තා මේ ස්ටික් එක මම හිතුවේ ඒක ෆෙච් කරන්න යූස් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම දැක්ක එක සිනමන් වුඩ් වලින් හදපු එකක්. ඒ කියන්නේ ඒගොල්ලන් ඒක හැපුවත් ඒක ඒගොල්ලන්ට හාම් එකක් වෙන්නේ නැහැ. මෙන්න මේක. ස්කයිලිට දැනටමත් මේකෙම පින්ක් එක තියෙනවා. ඒකට එයා හරිම ආසයි. කියන්නේ කවුරු හරි ගෙදරට ආවමත් එයා මේක ගෙනල්ලා දෙනවා එන කෙනාට. මම ඉතින් එයාට තව එකක් ගන්න ඕනේ කියලා හිතලා මේකත් ගත්තා. ඒ ටොයිස් ටික තමයි මම ගත්තේ බෙස්කියා කියන shop එකේ. No nothing. අපි බලමු අපේ ස්කයිලි මම ඒ ගත්ත දේවල් වලට රියැක්ට් කරන්නේ කොහොමද කියලා. මේ තියෙන මම ගත්ත ඔක්කොම බඩු ටික. Skyly, I got you a new bed. අනේ ආයකට හරිම ආසයි වගේ. ඔය ආසද Skyly? soft නේද? ඊට පස්සේ මං එයාට ගත්ත socks දෙක දාලා බැලුවා. ඒක නම් එයාට චුට්ටක් මදි. and මේ දවස්වල ටිකක් රස්නේනේ. එයා ඒකට එච්චරම කැමති උනේ නෑ. socks දැම්මම හරිම cute. හැබැයි මං හිතන්නේ එයා ඒකට කැමති නෑ. එයාට uncomfortable වගේ. මේ තියෙන අපේ ස්කයිලි බබා අලුත් ෆීඩ් එකෙන් කෑම කෑපු හැටි. දැන් නම් එයාට ගොඩාක් ලේසි කෑම කන්න. මේ මොකක්ද මේක? හරිම funny මෙයාට shoes දැම්මම ඇවිද්ද හැටි. You like it? Give you a pose, Kylie? Good girl. ඒක නම් හරිම cute. ඒක comfortable නේ. ඒක හින්දා එයා ඒකට කැමති වුණා. What is this? මේ බලන්න එයා ඒකට හරිම ආසයි. අනේ මේ බැන්ඩාන එක ස්කයිලිට හරිම ලස්සනයි. මම ෆස්ට් ටයිම් එයාට මෙහෙම එකක් ගත්තේ. හරිම cute. මේ තියෙන ෂේව් එක මම මුලින්ම එයාගේ පෝස් කපන්න යද්දී බය වුණා. ඊට පස්සේ මම එයාගේ කන ගාව ගැටයක් තිබුණා. ඒක කපලා බැලුවා. මේක නම් හොඳට කැපෙනවා. ඔයා ආසයිද ඒකට ස්කයිලි? ආසද? මට හිතන විදියට ස්කයිලි හැමදේම ආස වුණේ අර සද්දෙන ටොයිස් ටිකට. එයා මාරම ආසයි ඒ ටිකට. දැක්ක නේද? මුකුත් මතක නැහැ ඒ දෙකත් එක්කම සෙල්ලම් කරා. Thank you අපේ videos බලුවට. මං හිතනවා ඔයගොල්ලෝ කැමති වෙන්නේ නැති කියලා වීඩියෝ එකට. ඒ වගේම ඔයගලන්ට useful වෙන්නත් ඇති කියලා. ඔයගලන්ට හිතන දේ අපිට comment එකක් දාන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඉස්සරහට අපි ගොඩාක් interesting videos ගේනවා. So bye. Bye.